විසිතුරු වරණ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට සුබ දවසක්. අද මම ඔයාලට කියලා දෙන්නේ මානෙල් නෙළුම් වලට යොදන්න ඕන පොහොර වර්ග ගැන. ඉතින් මල් වවන වගේම මල් හදන්න ආස හැම කෙනෙක්ටම මේ දැනුම තියෙන්න ඕනේ. ඔයාලා අහලා ඇති NPK පොහොර ගැන. NPK කියන්නේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්. මේ සංඝටක තුන නෙළුම් සහ මානෙල් වල එක් එක් අවදීන් වලදී මුල් වර්ධනයට, පත්‍ර වර්ධනයට, මල් වර්ධනයට උපයෝගී වෙනවා. අපි වෙළඳ පොලෙන් පොහොර පැකට් එකක් ලබා ගැනීමේදී අපට අවබෝධයක් තියෙන්න ඕනේ අපේ ශාකයට මොන වර්ගයෙන්ද යොදන්න ඕනේ කියලා. මෙතනදී නයිට්‍රජන් වලින් අපේ ශාකයේ පත්‍ර වර්ධනය සිදු කරනවා. ෆොස්ෆරස් වලින් මූල පද්ධතිය වර්ධනය කරනවා. පොටෑසියම් වලින් මල් හට ගැනීම උත්තේජනය කරනවා. මේ තියෙන්නේ අපිට වෙළඳ පොලෙන් ලබා ගැනීමට හැකි පොහොර වර්ග. නිල් කැට පොහොර මානෙල් නෙළුම් වල වර්ධන අවධියට තමයි අපි යොදාගන්නේ. ඔයාලට පේනවා ඇති නයිට්‍රජන් හා ෆොස්ෆරස් ප්‍රතිශතය වැඩි මේ පොහොර වර්ගයේ. මේ පොහොර ඉක්මනින්ම පසට එකතු වෙලා අපේ ශාකයට උරා ගන්නවා. ඒ වගේම ප්‍රථම යෙදීමේ සිට දෙවන යෙදීම දක්වා දින 10ක් 14ක් අතර කාලයේදී තමයි අපි ඊළඟට පොහොර යොදන්න ඕනේ. අනිවාර්යෙන්ම අපි යොදන පොහොර ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න ඕන. මොකද මේ පොහොර ඉක්මනින්ම පසට එකතු වෙලා ශාකයට උරා ගන්න නිසා අපි වැඩි මාත්‍රාවක් යෙදුවොත් එහෙම අපේ ශාකයට හානි වෙන්න පුළුවන්. අපි නිල් කැට පොහොර යොදන්නේ ශාකයට කුඩා අවධියේදී. ඒ කියන්නේ පත්‍ර වර්ධනයටත් මූල වර්ධනයටත්. ඔයාලට පේනවා ඇති මේ කුඩා මානෙල් පැලය. අපි ඒක අලුතෙන් බඳුන්ගත කරලා තියෙනවා. අපිට දැන් මේකේ පත්‍ර වර්ධනය කරගෙන මූල වර්ධනය වෙලා ශාකය වර්ධනය කරගන්නයි අවශ්‍ය වෙන්නේ. අපි මේකට නිල් කැට පොහොර 7ක් 8ක් වගේ ප්‍රමාණයක් සති දෙකෙන් දෙකකට වගේ දාන්න ඕනේ. මේ නෙළුම් පැලයටත් ඒ වගේම තමයි යොදන්න ඕනේ. නිතරම අපි නිල් කැට පොහොර යොදද්දී ශාකයේ වර්ධනය බලලා තමයි පොහොර යොදන්න ඕනේ. කුඩා ශාකයක් නම් නිල් කැට අඩු වෙනුත් හොඳට වර්ධනය වෙලා තියෙන ශාකයක් නම් නිල් කැට 10ක් 12ක් වගේ ප්‍රමාණයකුත් දාන්න පුළුවන්. විශේෂම කාරණයක් තමයි අපි මේ පැලවලට පොහොර දානකොට මුල් ළඟින්ම පොහොර දාන්නේ නැහැ. අඩුම අඟල් 2ක් 3ක්වත් දුරින් තමයි දාන්න ඕනේ. මේ තියෙන්නේ දම් කැට පොහොර. ඔයාලට පේනවා ඇති NPK අනුපාතය. නයිට්‍රජන් සහ පොටෑසියම් තමයි වැඩි අනුපාතයකින් තියෙන්නේ. දම් කැට පොහොර ශාකයේ මල් හැට ගැනීමට උපකාරී වෙනවා. මල් එන්න පටන් ගන්න මානෙල් නෙළුම් ශාකයකට තමයි අපි දම් කැට පොහොර දාන්නේ. මේ තියෙන්නේ මගේ දිනපතා මල් හට ගන්න මානෙල් වර්ග. අපි දම් කැට පොහොර කැට 10ක් 15ක් අතර ප්‍රමාණයක් මේ වගේ ශාකයකට දාන්න ඕන. ඒ වගේම ශාක පත්‍රවල වර්ධනය බාලවීමක් තියෙනවා නම් එක සතියක් දම් කැට පොහොරත් අනිත් සතිය නිල් කැට පොහොරත් සති දෙකෙන් දෙකට පොහොර මාරුවෙන් මාරුවට දාන්න ඕනේ. මේ දම් කැට පොහොරත් නිල් කැට පොහොරත් වගේ ඉක්මනින්ම පසට උරා ගන්න නිසා පොහොර යොදන මාත්‍රාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේ තියෙන්නේ ඔස්මොකට් පොහොර. මානෙල් නෙළුම් වගාවට අවශ්‍ය වෙන තවත් එක් පොහොර වර්ගයක් තමයි මේ. මේ පොහොර වර්ගය ඉතා හිමින් තමයි පසට එකතු වෙන්නේ. ඒ නිසා දිගු කාලයක් පස් මාධ්‍යයේ මේ පොහොර එක රැඳිලා තියෙනවා. ඒ නිසා පොහොර යොදද්දී අපි මාත්‍රාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. මේ පොහොර වර්ගයත් අපි සති දෙකෙන් දෙකට තමයි ශාකයට දාන්න ඕනේ. මේ තියෙන්නේ ඔස්මොකට් පොහොරවල හයියෙන් කියන පොහොර වර්ගය. ඔස්මොකට් හයියෙන් කියන්නේ නයිට්‍රජන් වැඩි පොහොරක්. අපි මේ පොහොර එක යොදාගන්නේ ශාක වර්ධන අවධියට. කුඩා පැලයකට කැට 7ක් 8ක් වගේ ප්‍රමාණයක් යොදා ගන්න ඕනේ. මේ තියෙන්නේ ඔස්මොකට් හයිකේ කියන පොහොර වර්ගය. පොටෑසියම් වැඩි ප්‍රමාණයක් අඩංගු පොහොරක් තමයි මේ. මේ පොහොර අපි භාවිතා කරන්නේ
ශාකයේ මල් එන්න. විශේෂයෙන්ම මේ පොහොර එක දාන්න කලින් අපේ ශාකයේ පත්‍ර සහ මුල් හොඳින් වර්ධනය වෙලා තියෙන්න ඕනේ. මේ වගේ ශාකයකට තමයි අපි ඔස්මොකට් හයි K දාන්න ඕනේ. මේ තියෙන්නේ යාරවිලා කම්ප්ලෙක්ස් කියන පොහොර වර්ගය. ඊටාම හොඳ පොහොර වර්ගයක්. මේ පොහොර එකත් අපි යොදන්නේ මල් එන්න. ඒ වගේම ශාකයේ වර්ධන අවධියටත් අපිට මේ යාරවිලා කම්ප්ලෙක්ස් පොහොර වර්ගය යොදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ පොහොර එක නෙළුම් වලට මල් හට ගන්න හොඳ පොහොර වර්ගයක්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් මානෙල් නෙළුම් වලට දාන පොහොර ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. ඔයාලට මම මේ දේවල් කීවේ මගේ අත්දැකීමෙන්. මම යොදන පොහොර වර්ග ගැන. මගේ ඊළඟ වීඩියෝ එකෙන් මානෙල් නෙළුම් ශාක කොහොමද නිවැරදිව නඩත්තු කරන්න කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා විසිතුරු අරණ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න කියලා. එතකොට අපි දාන අලුත් වීඩියෝ ඔයාලට ලේසියෙන් බලා ගන්න පුළුවන්. දිගටම අපේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න. සුබම සුබ දවසක්.